ශුද්ධ වූ සළුධාතු දේව මාතාව කාර්මෙල්හි අප ස්වාමිදු සාන්ත සභා මාතාව ජූලි මස 16 වන දින සළුධාතු මාතාව හෙවත් කාර්මෙල්හි අප ස්වාමිදුගේ මංගල්‍ය මහත් ආනන්දයෙන් හා ජයෝත්සවයෙන් යුතුව සමරන්නීය. 13 වන සියවස ශුද්ධ වූ සභාවට අභියෝගාත්මක කාලවකවානුවක් විය. එනම් අල්බේජියානු භේදය සභා ජීවිතයට බලපෑම් එල්ල කිරීමයි. අල්බේජියානු භේද ඛේදික පසුබිම තුළ එකල තාපස ජීවිතය සහ පැවිදි ජීවිතය යම්තාක් දුරකට පිරිහීමක් ඇතිවන්නට විය. පැවිදි හා තාපස ජීවිතයන්ගේ ප්‍රධාන තැනක් ගත් වෘත ශුද්ධ භාවයටද අභියෝග එල්ල විය. මෙම කාලයේදී එනම් ක්‍රිස්තු වර්ෂ 1251 ජූලි මස 16 වන දින දේව මාතාවන් වහන්සේ එංගලන්තයේ කේම්බ්‍රිජ් නුවර කාර්මෙල් තාපසාරාමේ ශේෂ්ඨයාව සිටි සයිමන් ස්ටොක් මුනිදුන්ට දර්ශනය වී ශ්‍රී සළුධාතුව දානය කළාය. මෙම කාර්මෙල් තාපස හවුලේ ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පුරාණ ගිවිසුමේ කාලවකවානුවේ සිටම පැවතෙන තාපස කණ්ඩායමක් බව පෙනේ. පුරාණ ගිවිසුම තුළ එලියා දිවසිවරයාගේ දිවිය ආදර්ශයට ගනිමින් පලස්තීනයේ කාර්මෙල් කන්ද ආශ්‍රිතව ජීවත් වූ මෙම කාර්මෙල් තාපස කණ්ඩායමේ ආදර්ශ පාඨය වූයේ දෙවිඳුන් උදෙසා මම උද්‍යෝගයෙන් දැල්වෙමි යන්නයි. ඔහු සාංගික ජීවිතයක් ගත කළ අතර ලෞකික හා බාහිර ජීවිතයෙන් වෙන්ව යාඥා හා මර්දන ක්‍රියාවෙන් දෙවියන් වහන්සේ හා නිතර සම්බන්ධ වූවා පමණක් නොව දෙවියන් වහන්සේ පැසසීමද නිරන්තරයෙන් සිදු කළහ. දිව්‍ය පුත්‍රයාණන් වූ ජේසුස් සමිඳුන්ගේ උත්පත්තියත් සමග මෙම තාපස සංඝයද කිතුණු විශ්වාසයට සාක්ෂි දරා ජේසුස් සමිඳුන් තුළින් මුළු ලොව ගැලවීමේ කාර්යයට සම්පූර්ණ වූ ලෙස සීකරමින් ඒ වෙනුවෙන් තුති පුදා ලෝකයේ හා සභාව වෙනුවෙන් යෙදුමෙහි නිරත විය. 12 වන සියවස වන විට කාර්මල් තාපස නිකායට නවෝදය ඇති වූයේ ශුද්ධ වූ බර්ටෝල් මුනිදුන් තුළින්ය. මෙකල කුරුස යුද්ධය පැවති හේයින් පලස්තීනයේ විසූ කාර්මෙල් තාපසවරුන් යුරෝපා රටවල් වෙත සංක්‍රමණය විය. යුරෝපීය පසුබිම තුළ නිකායට ස්ථාවර භාවයක් සහ නීති ව්‍යවස්ථාවක් ශුද්ධ වූ ඇල්බර්ට් තුමාගේ නීති අනුසාරයෙන් ශුද්ධ වූ බර්ටෝල් මුනිදුන් විසින් සකසන ලදී. මේ කාලයේ එංගලන්තයේ ඩොමිනිකාන සහ ෆ්‍රැන්සිස්කාන තාපස පන්ති ඉතා ප්‍රබලව ව්‍යාප්තව තිබූ අතර එංගලන්තයේදී කාර්මෙල් තාපස පන්තියට එතරම් සැලකිල්ලක් නොදැක්විය. ඔවුන්ගේ පැවිදි වස්ත්‍ර දුබර වර්ණයෙන් යුතුවීම නිසා ඔවුන් වනචාරී කොටසක් ලෙස සලකන ලදී. මේ නිසාම සිත් තැවුලට පත් කාර්මෙල් තාපසයෝ තම පැවිදි පන්තියට අභියෝගයක් වූ එල්බේජියානු වේදඛේදය පිළිබඳවත් එය තම පැවිදි පන්තියට තර්ජනයක් නොවන ලෙසත් දෙවිපියාණන්ට හා මරියොත්තමාවන්ට යදුම් ඔප්පු කරලීය. මේ ඇදුමට සවන් දුන් මරියොත්තමාව 1251 ජූලි මාස 16 වන දින එංගලන්තයේ කේම්බ්‍රිජ් නුවර කාර්මෙල් තාපසාරාමේ ශේෂ්ඨයාව සිටි සයිමන් ස්ටොක් මුනිදුන්ට දර්ශනය වී මාගේ පුත්‍රය, මාගේ මාතෘකා ප්‍රේමයේද ආරක්ෂාවේද සලකුණක් ලෙස මෙම සළුධාතුව බාරගන්න. යමෙක් මෙම සළුධාතුව පැළද නසින්නේද
ඒ තැනැත්තා කිසි දිනක නිරාගින්නට අසු නොවන්නේය. ඔබටද මාගේ කාර්මෙල් සොයුරන්ටද දෙනු ලබන මාගේ මාතෘකා ප්‍රේමයේ සලකුණක් වන්නේය. මෙලෙස වදාර සයිමන් ස්ටොක් මුනිදුන්ට ශ්‍රී සලු ධාතුව බාරදී එදා සිටම අද දක්වා ඕතුමිය ගණන් නැති ප්‍රාතිහාර්ය සිදු කරනු ලබන්නේය. මෙම සලු ධාතුව කොටස් දෙකකින් යුතු වන අතර පැවිදි අය සඳහා උරහිසේ සිට දෙපතුල දක්වා ඉදිරිපසින් සහ පිටුපසෙන් විහිදී ඇති සලු ධාතුවකි. ගිහියන් සඳහා කරේ පළදින සලු ධාතුවක්ද වේ. සලු ධාතුව අපට ලබා දුන් කාර්මෙල් දේව මාතාවෙනි, අප නිසා යාඥා කළ මැනව. සටහන මරිය තතු සමගින් මම මනාෂා අංජලි. පසසමු මරිමව් අප දේශය පුරා